අයිබෝවන් හැමෝම මගේ YouTube channel එකට හරි ආදරයෙන් පිළිගන්නවා. ඔන්න කිව්වා වගේම ඩොල්ෆින් මහන වීඩියෝ එක මම අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකට කලින් ඔයාලට කියන්න විශේෂ කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණය තමයි මේ වීඩියෝ එක මම මීට අවුරුදු 9කට පෙර හදපු වීඩියෝ එකක්. මොකද මම ඔන්ලයින් ක්ලාසස් පළවෙනි පාර ඔන්ලයින් ක්ලාසස් software ක්ලාසස් කරනකොට ඒ ක්ලාස් එකට හදපු පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් ඔයාලට කියන්නේ මම මේකෙදි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් මම වොයිස් කරන විදිහේ. එතකොට වීඩියෝ කරපු පසුබිම දැන් ක්ලාසස් කරනවා වගේ දැන් වොයිසස් කරනවා වගේ නෙවෙයි. පළවෙනිම මගේ වීඩියෝ එක පළවෙනිම පාඩම මගේ ඔන්ලයින් ක්ලාස් එකේ ළමයින්ට දීපු. ඉතින් ලොකු අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මම ඒක සංස්කරණය කරන්නේ නැතුව ඒ විදිහටම YouTube එකටත් අප්ලෝඩ් කරන්න හිතුවා. මොකද ලොකු මතක සටහනක් මටත් ඒක. වගේම මගේ 2017 පළවෙනි කණ්ඩායමේ හිටපු ළමයින්ටත් ඒක ලස්සන මතක සටහනක්. ඒ මතක සටහන මම ඒ විදිහටම YouTube එකටත් අප්ලෝඩ් කරන්න හිතුවා. සංස්කරණය කරන්නේ නැතුව ඒ පාඩම් ඔයාලට ලබා දෙන්න හිතුවා. ඉතින් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ වීඩියෝ වල ඇත්තටම මම මුලින්ම සමාව ඉල්ලනවා. ඊළඟ කාරණේ තමයි ඔයාලට මේ ඩොල්ෆින්ගේ පතරම සයිසස් පහකින් පොඩිම කීටෙක් සයිස් එකේ ඉඳන් යෝධ සයිස් එක අඩි 5 යෝධ සයිස් එක දක්වා මගෙන් මිලදී ගන්න පුළුවන්. රුපියල් 500ක් වගේ ඊටාම සුළු මුදලකට. ඉතින් මේක වැදගත් වෙන්නේ ව්‍යාපාරයක් කරනවා නම් ඔයා පේජ් එකක් කරනවා නම් එහෙමත් නැත්නම් ෂොප් එකක් කරනවා නම් ඔයාගේ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න ඔයාලගේ කස්ටමර්ලා ඉල්ලන ප්‍රමාණයට ඔයාලට මේ soft toys කස්ටමර්ට දෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ කැමති අය මේ sizes වලින් පතරම් ටික මෙලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් WhatsApp group එකට සම්බන්ධ වෙලා ඇති මගේ හැමෝම එයාලා මගේ WhatsApp number එකට message එක දාන්න පතරම් මිලදී ගන්න අවශ්‍යයි. රුපියල් 500ක් වගේ සුළු මුදලකට ඔයාලට මේ පතරම මිලදී ගන්න පුළුවන්. පතරම් කට්ටල සියල්ලම කීටෙක් size එකේ ඉඳන් අඩි 5 size එක වෙනකන් කට්ටල සියල්ලම මේ මුදලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් ඊළඟට යන් වීඩියෝ එකට. වීඩියෝ එකේදී ඔයාලට මහන විදිහ මුලින් ඉඳන් සරලව කියලා දෙනවා. මේකේ පතරම් ලකුණු කරගන්න විදිය ඔයාලට නොමිලේ ලබා දීපු පතරම ලකුණු කරගන්නේ කොහොමද කියලා මම මීට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි කපාගන්නේ කොහොමද කියලා. මේ පතරම රෙදි කොටස් මත තියලා කපාගන්නේ කොහොමද කියලාත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැති අය ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න පටන් ගන්න. මේකෙදි ඔයාලට දැනුම ලබා දෙන්නේ මහන ආකාරය පිළිබඳව. ඔයාලා රෙදි කොටස මත තියලා කපාගත්ත පතරම මහන විදිහ තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් හැමෝම ලස්සනට මහලා ඩොල්ෆින්ව හරිම ලස්සනට මහලා pattern by Wendy කියන Facebook group එකට ඔයාලගේ ලස්සන නිර්මාණේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න. ඉතින් මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයාලගේ නිර්මාණ බලන්න. ඒ වගේම තමයි කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මොනවා හරි අඩුපාඩුවක් නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔයාලට පාඩම් වල නොතේරෙන දේවල් තියෙනවා නම් pattern by Wendy කියන group එකට Facebook group එකට post එකක් විදිහට දාන්න. එතකොට ඒ group එක හරහා ඔයාලට නොතේරෙන දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. WhatsApp group එක chat වලට on කරලා නැහැ. මොකද ඒකට නිතර message එන එක group එකට සම්බන්ධ වෙලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපහසුයි. ඒ හින්දා ඒක chat වලට on කරලා නැහැ. ඔයාලට Facebook group එක හරහා නොතේරෙන දේවල් ඕන දෙයක් මාත් එක්ක සාකච්ඡා කරලා ඉදිරියට ලබා දෙන පාඩම් මාලාවටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තමයි දැන් අපි පතරම් කොටස් වලින් කපාගත්ත ඇඟ උඩ කොටස් දෙක. මේ දෙක දැන් අපි මහන විදිහ බලමු. මේ දෙක එක මත එක උඩ තියලා තමයි මහ ගන්න ඕනේ. මෙතන තියෙන මේවයි තියෙන කට් මාක් වලට එක මත එක තියා ගන්න ඕනේ අපි. මේ තියෙන කට් මාක් ඒ මත එක. මෙන්න මේ විදිහට එක මත එක තියාගෙන මෙන්න මේ ලයින් එක දිගේ මහගෙන යන්න. මේ ලයින් එක දිගේ මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් මහ ගන්න ඕනේ. මෙන්න මේ කට් මාක් වලට මේ කට් මාක් ජොයින් වෙන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට අපි මහ ගමු.
ඇඟ උඩ කොටස් දෙක මැහුවාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේ විදිහට අපි අර පෙන්නපු ලයින් එක දිගේ මහගෙන ගියාම මේ විදිහට ෂේප් එකට මහ ගන්න ඕනේ. මෙන්න මේ දෙක ජොයින් කරලා තමයි අර බලන්න දැන් එක කට් මාක් එකක් මත කට් මාක් එකක් හැඩේ වෙනස් වෙන්නේ නැති වෙන්න ලස්සනට මැහිලා තියෙනවා. මේ කට් මාක් වෙනස් වුණොත් අපේ ඩොල්ෆින්ගේ හැඩය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒ විදිහටම කට් මාක් මත තියලා අනිවාර්යෙන් ඩොල්ෆින් මහනකොට මහ ගන්නවා. අපි මහගත්ත ඇඟ උඩ කොටස ඇඟ දෙපසට මහ ගන්න විදිහ බලමු. මෙන්න මේ මෙතන තියෙන කට් මාක් එක මෙතනට තමයි අල්ලගෙන මහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියන්න ඕනේ මහනකොට. මේ කට් මාක් එක දිගේ මෙන්න කට් මාක් එක තියලා මෙන්න මේ ලයින් එක දිගේ මහගෙන යන්න ඕනේ. එහෙම මහනකොට මේ ඩොල්ෆින්ගේ ඇඟ දෙපස කොටස කුඩායි මේ අපි මහගත්ත උඩ කොටසට වඩා. ඒ හින්දා මෙන්න මේ වගේ ඇඟ උඩ කොටස බොකුඩු කරලා මෙන්න මේ විදිහට මේ ලයින් එක දිගේ මහගෙන යන්න. එතකොට තමයි නියමාකාරයෙන් ඩොල්ෆින්ගේ හැඩය එන්නේ. මෙන්න මෙතන තියලා මේ කට් එක අනිවාර්යෙන් තියන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තත් ඒ විදිහටම බොකුඩු කරලා මෙන්න මේ කට් එකට එනකම් මේ ලයින් එක දිගේ මහගෙන යන්න. දැන් අපි ඇඟ උඩ කොටසට ඇඟ දෙපස කොටස එකතු කරන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ ලයින් එක දිගේ මහගත්තාම මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. අනිත් කොටසත් පෙන්වන්නම් දැන් කොහොමද එකතු කරාම තියෙන්නේ කියලා. අපි මහගත්ත කොටසට හොම්බ කොටස අල්ල ගන්න ඕනේ. මෙන්න මේ විදිහට දෙක එකට තියලා මෙන්න මේ ලයින් එක දිගේ මහගෙන ගියා අපි. මෙන්න මේ විදිහට. මෙන්න මේ ලයින් එක දිගේ මහගෙන ගිහින් තියෙන්නේ. එතකොට හොම්බ කොටස මහගෙනත් ඉවරයි අපි. දැන් අපි දෙපැත්තේ කොටස් දෙකත් හොම්බ කොටසත් ඇඟ උඩ කොටසට අල්ලගෙන ඉවරයි. දැන් අපි මේ මහගත්ත කොටසට වරල කොටස අල්ල ගන්න ඕනේ. වරල කොටස අල්ල ගන්න ඕනේ මෙන්න මෙතනින්. අපි මේ වරල කොටස අල්ල ගන්න ඕනේ තැන කට් මාක් කරලා තියෙනවා. වරලෙයි මේ ඇඟ දෙපස පළුවලයි කට් මාක් වලින් මාක් කරලා තියෙනවා. අල්ලන්න ඕනි තැන පතරමෙත් ලියලා තියෙනවා. ඒක බලාගෙන අල්ලගන්න. මෙන්න මේ තැන් දෙක තමයි මෙන්න මෙතන මේ කට් මාක් දෙකක් තියෙන්නේ. ඔන්න ඔය කට් මාක් දෙක මෙන්න මේ කට් මාක් දෙකට එකතු වෙන්න තමයි අපි වරල කොටස මේ ඇඟ කොටසට අල්ල ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි අවසානයේ වරල කොටසත් ඇඟ කොටසට අල්ල ගන්නවා. දැන් මෙන්න මේ විදිහට වරල අල්ලගත්තා. මේ විදිහට අපි අනිතරලත් අල්ලගත්තාම සම්පූර්ණ ඩොල්ෆින්ගේ උඩ කොටස මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේක යට කොටසට එකතු කරනවා. මේ තමයි ඩොල්ෆින්ගේ ඇඟේ යට කොටස. මේක මෙන්න මේ කට් මාක් අනිවාර්යෙන් කපාගෙන තියෙන්න ඕනේ කපනකොට. මෙන්න මේ විදිහට මෙන්න මේ කට් මාක් වල යට කොටසට අපි එකතු කරන්න යන්නේ වරල් දෙක. මෙන්න මේ විදිහට මේ කට් මාක් එකකට කට් මාක් එකක් අහු වෙන්න මේ ලයින් එක දිගේ මහ ගන්න ඕනේ. මේ පැත්තත් අර වගේම කට් මාක් එකකට කට් මාක් එකක් තියලා මහ ගන්න ඕනේ. ඩොල්ෆින්ගේ ඇඟේ යට කොටසට වරල් දෙක ඇල්ලුවම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපි ඩොල්ෆින්ගේ ඇඟේ යට කොටසට ඇඟ උඩ කොටස එකතු කරන්න විදිහ බලමු.
මම සම්පූර්ණ නිමා කරගත්ත ඇඟ උඩ කොටස. මේ තමයි සම්පූර්ණ නිමා කරගත්ත ඇඟ යට කොටස. ඒක එක මත එක තියලා තමයි අපි මහගන්න යන්නේ. ඩොල්ෆින්ගේ ඇඟ උඩ කොටස සම්පූර්ණ ඇඟ උඩ කොටස හොඳ පිට හරවලා ඒක හොඳ පිටට ඇඟ යට කොටසේ හොඳ පිට තියාගන්න ඕනේ. මෙන්න මේ තැන් වලින් අපි විශේෂයෙන් මෙන්න මේ තැන් මේ යට කොටසේ ඒ තැන් මාක් කරලා තියෙන කට් මාක් වලට ඒ තැන් අල්ල ගන්න ඕනේ අනිවාර්යෙන්. මෙන්න මේ විදිහට වරලේ මැද කොටස් දෙක එකතු කරගෙන පින් එකක් දා ගන්න. ඔයාලට මේ විදිහට කටුවක් භාවිතා කරලා මේ දෙක මම එකතු කරලා තියාගන්න පුළුවන්. එතකොට මේ මහද්දින් හැඩගනිද්දින් මේ තැන් ඒ තැන් වලටම මහුම් පාර එනවා. එහෙම නැත්නම් ඩොල්ෆින්ගේ හැඩේ ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ තැන් විශේෂ තැන් කට් මාක් වලින් අපි මාක් කරලා තියෙනවා. බ්ලොක් එකේ ඒව තිබ්බා. මේ කපාගත්ත රෙදෙත් ඒ විදිහටම කපාගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඒ තැන් විශේෂ තැන් අනිවාර්යෙන් මේ මම විශේෂයෙන් පෙන්වන තැන් අනිවාර්යෙන් ඒ ටික විතරක් පින් කරගන්න. එතකොට හැඩය ගන්න ගොඩක් ලේසි වෙනවා අපිට. අපිට මේ ඩොල්ෆින්ගේ ඇඟ උඩ කොටස යට කොටසට කෙලින්ම මහගෙන යන්න බෑ. මොකද ඇඟ උඩ කොටස ගොඩක් ලොකුයි, ඇඟ යට කොටස ගොඩක් කුඩායි. ඔයාලට මේ දෙක අවසානයේ මහල නිම කරගත්ත කොටස් දෙකෙන් පේන්න ඇති. ඒ නිසා තමයි අපි මේ විදිහට පින් කරගන්නේ. මොකද ඇඟ උඩ කොටස අපි මේකට අල්ල ගන්න ඕනේ බොකුටු කරලා. වක්‍රාකාරව තමයි අපි මේක අල්ල ගන්න ඕනේ. මහනකොට එක මේ අපි ඔයාලට විශේෂයෙන් පෙන්වන්නම් කොහොමද මේක මහ ගන්න ඕනේ කියලා. මේ වීඩියෝ එකේ අපි විශේෂයෙන් මාක් කරන තැන් වලට ඔයාලා පින් හරි එහෙම නැත්නම් මහුම් පාරක් හරි නැත්නම් කට්ටක් භාවිතයෙන් හරි මෙන්න මේ විදිහට එකතු කරගන්න. වරල දෙපස කොටසත් අපි ඒ විදිහටම හදා ගන්නවා. මෙන්න මේ විදිහට පින් කරනවා අපි. මෙන්න මේ වරල් දෙක එකතු වෙන තැන තමයි අපි පින් කරගන්නේ. මෙන්න මෙතෙන්ටත් අපි පින් එකක් ගහ ගන්නවා. දැන් මේ පැත්තට මෙන්න මේ විදිහට අපි මෙන්න මේ කොටස් දෙකත් එකතු කරගෙන එතනත් පෙන් කර ගන්නවා. එතකොට මෙන්න මේ ටිකෙන් තමයි අපි අනිවාර්යෙන් පින් දා ගන්න ඕනේ. තව කට් මාක් මෙන්න මේ හතර තියෙනවා. මේ කට් මාක් එකට මෙන්න මෙතන තියෙන කට් මාක් එක තමයි හොඳට බලා ගන්න. මෙන්න මෙතන තියෙන කට් මාක් එක තමයි එකට තියලා පෙන් කර ගන්න ඕනේ. මෙන්න මේ කට් මාක් එකට මේ උඩ කොටසේ තියෙන මෙන්න මෙතන කට් මාක් එක. මේ විදිහට අපි ඔක්කොම ඒ විශේෂ කට් මාක් ටික පෙන් කර ගන්නවා. දැන් අපි උඩ කොටසට යට කොටස පෙන් කරගෙන ඉවරයි විශේෂ තැන්. මේ ලයින් එක දිගේ අපි දැන් මහගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැක්ක නේද? අර මං කිව්වා වගේ මේක අර දැන් බොකුඩු කරලා තමයි මහ ගන්න ඕනේ. ඩොල්ෆින්ගේ උඩ කොටස මෙන්න මේ උඩ කොටස දැක්කනේ මේ විදිහට බොකුඩු කරලා තමයි මහ ගන්න ඕනේ. එතකොට තමයි නියමාකාරයෙන් ඩොල්ෆින්ගේ හැඩය එන්නේ. දැන් අපි පින් ගලවනවා. ඔයාලා
මේ මහුම් පාරක් දැම්ම නම් ඒ මහුම් පාර දිගේම මේ විදිහටම මහගෙන යන්න. මුලින්ම මහන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ විදිහට මහුම් පාරක් හරි පෙන් එකක් හරි විශේෂයෙන් පින් එකක් භාවිතා කරන එක හොඳයි. එහෙම භාවිතා කරලා මහගෙන යන්න. මෙන්න මේ ලයින් එක දිගේ තමයි අපි මහ ගන්න ඕනේ ඉස්සෙල්ලාම. මෙන්න මේ විදිහට යට රෙද්ද බොකුටු කරලා අල්ලගෙන මෙන්න මේ ලයින් එක දිගේ මහගෙන යන්න. මෙන්න මෙහෙම මෙන්න මේ ලයින් එක දිගේ මහගෙන යන්න. එතකොට මහලා ඉවරුනහම මෙන්න මේ ටික යට රෙද්ද හොඳට බොකුටු වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි උඩ කොටස ඇල්ලෙන්නේ යට කොටසට. මෙන්න මේ විදිහට. දැන් ඊට පස්සේ වරල මහනකොට වරලේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට මහන්නේ නෑ. එතන ඉඳන් එතෙන්ට මහුවොත් පැඩින් පුරවද්දින් එතෙන්ට පැඩින් දාන්න බැරි වෙනවා. එතකොට අපි මෙන්න මේ වටේට තමයි වරල වටේට තමයි අපි මහ ගන්න ඕනේ. මුලින්ම මෙතන පින් එක අපි ඉවත් කර ගන්නවා. පස්සේ දැන් මෙතනට මෙන්න මේ විදිහට වටේට තමයි අපි මහ ගන්න ඕනේ. කොයිම වෙලාවකවත් වරලේ වටේට ඇරෙන්න කෙලින්ම මහගෙන යන්න එපා. එතකොට පැඩින් පුරවද්දින් වරලට පැඩින් දා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ කට් මාක් එකට එනවා. ඒ ටික සාමාන්‍ය විදිහටම මහගෙන යන්න තියෙන්නේ එතෙන්ට එනකම්. බොකුටු කරන්න නැහැ. ඊට පස්සේ වරල අල්ලනකොට වරලේ යට කොටස මෙන්න මේ විදිහට බොකුටු කරලා තමයි උඩ කොටසට අල්ල ගන්න ඕනේ. මේ අපේ උඩ තියෙන ඇඟේ යට කොටසට අල්ල ගන්න ඕනේ. මෙන්න මේ විදිහට බොකුටු කරලා තමයි අල්ල ගන්න ඕනේ. එතකොට තමයි වරලේ නියම හැඩය ගන්න පුළුවන් ඩොල්ෆින්ගේ. අනිත් පැත්තත් ඒ විදිහටමයි. මෙන්න මේ හරියටම මැද මාක් කරලා තියාගන්න. අනිත් පැත්තත් ඒ විදිහටම මහගෙන මෙන්න මේ ලයින් එක දිගේ මහගෙන යනවා. මෙතන මහනකොට පැඩින් පුරවන්න කට ඉතුරු කරන්න ඕනේ අපි ඩොල්ෆින්ට. මෙන්න මේ වගේ ප්‍රමාණයක් පැඩින් පුරවන්න කට ඉතුරු කරන්න. ඒ ටික මහන්න එපා. මේ කට් මාක් එකට එනකන් ඇවිල්ලා මේ ටික මහගෙන යන්න. අර කලින් වරල මැහුවා වගේමයි මේ ටිකත් මහන්නේ. මේ පින් ඉවත් කරගෙන වටේට මහගෙන යන්න. කෙලින් මහන්න එපා. එහෙම වුණොත් පැඩින් පුරව ගන්න බැරි වෙනවා. ඔය විදිහට තමයි යට කොටසට උඩ කොටස අල්ලන්නේ. කලින් පින් ගලවන්න එපා. දැන් මට මේ පුරුදු හින්දා මම මේ විදිහට මහගෙන යනවා. නැත්තම් පළවෙනි පාර මහන කෙනෙක් නම් ඒ විදිහට ඒ පින් ඒ තැන්වල තියාගෙනම අර මං කියපු ලයින් එක දිගේ මහගෙන යන්න. මහල ඉවරුනහම මෙන්න මේ විදිහට තමයි අපිට උඩ කොටසට යට කොටස එකතු කරාම තියෙන්නේ. මේක තමයි අපි පැඩින් පුරව ගන්න තියාගත්ත කට. මේකෙන්ම තමයි අපි මාව හොඳ පිට හරවන්නේ. මෙන්න මේ ප්‍රමාණයේ අපි කටක් තියාගෙන තියනවා වගේම මෙන්න මේ ලයින් එක දිගේ මහගෙන ගිහින් තියෙනවා. දැක්ක නේද? යට කොටස මෙන්න මේ විදිහට මෙන්න මේ ලයින් එක දිගේ අපි ඇඟ උඩ කොටසට අල්ලගෙන තියෙනවා. මෙන්න මේ විදිහට. මේ විදිහට ඇඟ උඩ කොටසත් බොකුටු වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ලයින් එක දිගේ දැන් අපි මෙන්න මේ ලයින් එක දිගේ තමයි අපි අල්ලගෙන යන්නේ. වරල කොටසත් අපි අර කෙලින්ම මහගෙන නෑ. මෙන්න මේ විදිහට වරල් දෙක තමයි එකතු කරගෙන තියෙන්නේ. දැන් අපිට මෙතනනොත් පැඩින් පුරව ගන්න පුළුවන් ඇතුළට. මෙන්න මෙහෙම වටේට මේ ලයින් එක දිගේ මහගෙන ගිහින් තියෙනවා. මෙන්න මෙහෙම. මේ වරලෙත් එහෙමයි. කලින් එකේ වගේමයි මෙතනින් මහන්න මේ වටේට තමයි මහගෙන යන්නේ. මෙන්න මේ විදිහට මේ ලයින් එක දිගේ මහගෙන යනවා. එතකොට මේ පැඩින් පුරවන කට එතන ටැග් කරලා නවත්තලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය වගේ ඇතුළට පැඩින් පුරවන්න ඉතුරු කරලා.
මෙන්න මේ පැඩින් මෙන්න මේ කටින් තමයි ඇතුළට දාන්නේ අපි. මේක අනිත් පැත්ත හරවගෙන හොඳ පිට හරවගෙන. කන පිටින් අවසානයේ මේ විදිහට තමයි අපේ සැකිල්ල පේන්නේ. අපි දැන් මේව හොඳ පිට හරව ගන්නවා. මෙන්න මේ කටින් තමයි හොඳ පිට හරව ගන්න. අත දාලා පරිස්සමෙන් මහවුන් වලටත් හානියක් නොවෙන්න හොඳ පිට හරව ගන්නවා. මෙන්න මේ විදිහට හොඳ පිට හරව ගන්නවා. විශේෂයෙන්ම වරල් කොටස් එතකොට ටේල් එක වගේ හොඳට ඒ හැඩේන විදිහට හොඳ පිට හරව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට දිග ඇර ගන්න ඕනේ. වරල කොටසත් ඒ විදිහටම නියම හැඩේන ආකාරයෙන් හොඳ පිට අපි හැරව ගන්නවා. මේ විදිහට මේ ලයින් ඇඟිල්ලක් භාවිතයෙන් හෝ නැත්නම් පැන්සලක් භාවිතයෙන් හෝ මෙන්න මේ විදිහට දිග අර ගන්න ඕනේ හොඳට. මේ විදිහට හොඳට ඒකේ ඒ වරලේ හැඩේ එන විදිහට හොඳට දිග අර ගන්න. පස්සේ අපි හොම්බ කොටස දිග අර ගමු. මෙන්න මේ විදිහට දිග අර ගන්න. ඒකෙත් පැන්සල භාවිතයෙන් මෙන්න මේ විදිහට අපි මහගත්ත කොටස් වල හැඩේ ගන්නවා. මේ විදිහට තමයි අවසානයේ අපි දිග අරගත්ත ඩොල්ෆින් තියෙන්නේ. දැන් අපි ඩොල්ෆින් හොඳ පිට හරවලා ඉවරයි. දැන් බලන්න මේ මහුම් පාරවල් හොඳ පිට හැරෙවුවාම පේන විදිහ මෙන්න මේ විදිහට ලස්සනට මෙන්න මේ විදිහට ටේල් එකත් මෙන්න මේ විදිහට තියෙනවා. මේ විදිහට තමයි හොඳ පිට හැරෙවුවාම ඩොල්ෆින්ගේ සැකිල්ල තියෙන්නේ. මේ හොම්බ කොටස ඒ කොටස් මේ ෂේප් එකටම මැහිලා තියෙන්න ඕනේ. එතකොට තමයි ලස්සනට ඩොල්ෆින්ගේ හැඩය අපිට ගන්න පුළුවන්. මෙයාට පැඩින් පෙරෙවුවාම මේ ඇඟ කොටස අල්ලලා තියෙන විදිහ. මෙන්න මෙතනින් තමයි දැන් අපි මෙයාට පැඩින් පුරවන්න යන්නේ. පැඩින් පුරවලා ඉවරලා මෙන්න මේ කට අපි අවසානයේ ඉදි කට්ටක් භාවිතයෙන් මහ ගන්න පුළුවන්. අපි මුලින්ම මෙයාට දැන් පැඩින් පුරව ගමු. මෙන්න මේ විදිහට පැඩින් පුරව ගන්නවා. පැඩින් ගන්නකොට විශේෂයෙන්ම ගුලි කරලා පුරවන්න නැතුව දිගැරලා පුරවන්න. නැත්නම් ඩොල්ෆින්ගේ හැඩයට බාධාවක් වෙන්න පුළුවන්. ගුලි පුරවන්න එපා. එක තැන ගොඩාක් තද කරන්නත් එපා. ඒ තැන් වලට ඒ හැඩය එන විදිහට සාමාන්‍ය ප්‍රමාණයෙන් පුරව ගන්න. මේ විදිහට මෙන්න මේ විදිහට. පැඩින් පුරවල අවසානයේ මහන්න කලින් බලන්න මෙන්න මේ විශේෂ තැන් වලට හොඳට පැඩින් පිරීලාද ඒවා බලන්න. මේ විදිහට ලස්සනට පැඩින් පිරීලා තියෙන්න ඕනේ. ගොඩාක් පැඩින් පුරවන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණය මේ විදිහට මෙන්න මේ ටේල් එකේ හැඩේ හොම්බේ හැඩේ එන විදිහට මේ ඇඟේ උඩ කොටස හැඩේ මේ විදිහට එන විදිහට පුරව ගන්න. දැන් අපි මේ කට මහ ගන්න ඕනේ. ඉදි කට්ටක් භාවිතයෙන් තමයි මහ ගන්නේ. මේ විදිහට එකතු කරලා මේ දෙක නොපෙනෙන මැහුමක් දා ගන්න ඕනේ. මහ ගන්නකොට ඔයාලා භාවිතා කරපු යටට භාවිතා කරපු රෙදි කැබැල්ලේ පාටම නූලක් භාවිතා කරනවා නම් එතකොට මහපු පාර පේන්නේ නැහැ. දැන් මේ විදිහට අපි මහගෙන ඉවරයි. මේ විදිහට පේන්නේ නැති වෙන්න මහ ගන්න ඕනේ පුරවපු තැන.
මේ විදිහට අපි ඉදිකට්ටක් භාවිතයෙන් නොපෙනෙන මැහුමක් දාගන්න ඕනේ. ලස්සනට එළියට පේන්නේ නැති වෙන්න වෙනම මැහුවා කියලා මැෂින් එකෙන් මැහුවා වගේම ලස්සනට මැහුම දාගන්න ඕනේ. මේකට රෙදි භාවිතා කරද්දී අපි පාට දෙකකින් තමයි රෙදි ගන්න ඕනේ. මම භාවිතා කරලා තියෙනවා රෝස හා සුදු පාට රෙදි. එතකොට ඔයාලටත් කැමති වර්ණයකින් ගැලපෙන වර්ණයකින් භාවිතා කරන්න පුළුවන්. අනිවාර්යෙන් යටට රෙදි ගන්නකොට යට කොටසට රෙදි ගන්නකොට සුදු පාට භාවිතා කරන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි නිර්මාණය කරගත්ත ඩොල්ෆින්ගේ අවසාන පෙනුම. ඉතින් එහෙනම් ඔයාලා ලස්සනට ඩොල්ෆින් නිර්මාණය කරලා Pattern by Windy කියන group එකට photos upload කරනකම් මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.